පැන්ඩා හරිම සුරතල් සත්ත්ව කණ්ඩායමක්. මේ සතුන්ගේ සුදු කළු වර්ණයට හේතුවක් තියනවාද කියලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් මෑතකදී පරීක්ෂණයක් කරා. එහි ප්‍රතිඵල විදිහට ඔවුන්ට දැනගන්නට ලැබුණේ පැන්ඩන්ගේ මේ සුවිශේෂී වර්ණ රටාවට ප්‍රධානම හේතුව ආත්මාරක්ෂාව සහ සංනිවේදනය කියලා ඔවුන් හොයාගත්තා. බොහෝ වලසුන් ශීත කාලයේදී එක දිගට නිදා ගන්නවා. නමුත් පැන්ඩාවන්ට එහෙම කරන්න බෑ. මොකද ඔවුන්ගේ ආහාරය වන උණ වලින් ඔවුන්ගේ ශරීරයට විශාල මේද ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අවුරුදු පුරාම කෑම හොයාගෙන ඇවිදින්න සිද්ධ වෙනවා. මේ නිසා උන්ට හිමෙන් වැසෙන කඳුකරේ වගේම ඝන වනාන්තරවල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. සුදු පැහැති කොටස් හිස, බෙල්ල, බඩ සහ පිටුපස කොටස් වල පවතිනවා. හිමෙන් වැසෙන පරිසරයකදී සතුරන්ගේ විශේෂයෙන්ම දිව්‍යයන් වගේ සත්තුන්ගේ සැඟවි සිටීමට මේ වර්ණය උදව් වෙනවා. කළු පැහැති කොටස් අත්, කකුල් සහ උරහිස් ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. වනාන්තරවල තියෙන අඳුරු හෙවණැලි සහ ගස් අතර නොපෙනී සැඟවි සිටීමට මේ වර්ණය උදව් වෙනවා. සංනිවේදනය සහ හඳුනා ගැනීම සඳහා පැන්ඩන්ගේ මේ වර්ණ රටාවන් උපකාරී වෙනවා. පැන්ඩන්ගේ මුහුණේ තියෙන කළු පැහැති සලකුණු උන්ගේ සමාජීය සංනිවේදනයට ඍජුවම බලපානවා. කළු පාට කන් පිලෝපිකයන්ට තමන් ප්‍රචණ්ඩ හෝ භයානක සතෙක් බව පෙන්වීමට සහ අනුතුරු හැදවීමට මේ කළු පාට කන් උදව් වෙන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඇස් වටා ඇති කළු ලප පැන්ඩාවන්ට එකිනෙකා අඳුරා ගන්න උපකාරී වෙනවා. මිනිසුන්ගේ ඇඟිලි සලකුණු වගේම මේ ලපත් සතෙක්ගෙන් සතෙක්ට වෙනස් වෙනවා. ඒ වගේම දැඩි හිරු එළියෙන් ඇස්වලට සිදුවන අපහසුතාවය අඩු කරගන්න මේ කළු ලප උදව් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් පැන්ඩාවන් කියන්නේ එකම වර්ණ රටාවකින් හිම තියෙන පළාත් වලට අඳුරු කැලෑවලට එක වගේ හැඩගැසුණු සත්ත්ව කොටහසක්. පැන්ඩන්ගේ සිරුරේ කළු සුදු වර්ණය පැන්ඩන්ගේ ස්වභාව ධර්මයෙන් ලැබුණු සර්වයිවල් සූට් එකක් කිව්වොත් නිවැරදියි.